දැන් අපි දන්නේ නැති කෙනෙක්ට කිව්වොත් ෆැසිලිටිස් මැනේජ්මන්ට් කියලා අපි සරලව පැහැදිලි කරමුද මොකක්ද ෆැසිලිටිස් මැනේජ්මන්ට් කියලා? මම තේරෙන විදිහට කිව්වොත් බිල්ඩින් ඩොක්ටර් කෙනෙක් කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක තියෙන ඒ කියන්නේ ෆැසිලිටිස් මැනේජ්මන්ට් තියෙන මොරටු යුනිවර්සිටි එකේ විතරයි. ඒකේ මේන්ටෙනන්ස් වල සම්පූර්ණ වගකීම යන්නේ මේ ෆැසිලිටිස් මැනේජ්මන්ට් ඩිග්‍රී එක කරලා ඉන්ඩස්ට්‍රි එකට එන අපේ ග්‍රැජුවේට්ස්ලාට. මොරටු යුනිවර්සිටි එකෙන් අර ජොබ් මාකට් එකේ තියෙන ගැප් එකක් අයිඩෙන්ටිෆයි කරලා හදපු ඩිග්‍රී එකක් විදිහට තමයි මේ ෆැසිලිටිස් මැනේජ්මන්ට් අපිට හඳුන්වා ගන්න පුළුවන් වෙන්නේ. Hi guys. ඔයාලා මැත්ස් හරි කොමර්ස් හරි නම් A levels වලට කළේ. හැබැයි ඉන්ජිනියරිං නැතුව මැනේජ්මන්ට් නැතුව වෙන මොකක් හරි ඔප්ෂන් එකක් බලනවා නම් අද අපි කතා කරන්නේ ඒ වගේ ඩිග්‍රී එකක් ගැන. මොරටු යුනිවර්සිටියෙන් ඔෆර් කරන ෆැසිලිටිස් මැනේජ්මන්ට් ඩිග්‍රී එක ගැන අද අපි කතා කරන්නේ. ඉතින් මේක ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සුමුදු ඒකනායක. සුමුදු මේ ඩිග්‍රී එකේ ෆයිනල් ඉයර් අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක්. මේ වෙනකොට එක්සෑම්ස් ඔක්කොම ඉවර කරලා ඉන්ඩස්ට්‍රි එකට යන්න සූදානමින් ඉන්න කෙනෙක්. ඉතින් අපි සුමුදුත් එක්ක තමයි මේක ගැන කතා කරන්න යන්නේ. සුමුදු කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? ඒ වගේම පොඩ්ඩක් කියන්න බලන්න මොකක්ද මේ ෆැසිලිටිස් මැනේජ්මන්ට්? දැන් අපි දන්නේ නැති කෙනෙක්ට කිව්වොත් ෆැසිලිටිස් මැනේජ්මන්ට් කියලා අපි සරලව පැහැදිලි කරමුද මොකක්ද ෆැසිලිටිස් මැනේජ්මන්ට් කියලා? ඕපේෂල මේ දවස්වල ඉතින් හොඳින් ඉන්නවා. අපේ රිසර්ච් එකේ අන්තිම වැඩ කටයුතු ටික මේ දවස්වල කරගෙන යනවා. මොරටු යුනිවර්සිටි එකේ FM කියලා කිව්වහම එහෙමනේ හැමෝම දන්නේ. FM කියලා කියන්නේ ෆැසිලිටිස් මැනේජ්මන්ට්. ඒ කියන්නේ අපේ ඩිග්‍රී එක නම හරියට කිව්වොත් BSc Hons in Facilities Management කියලා තමයි ඩිග්‍රී එක තියෙන්නේ. ඉතින් ඇත්තටම රාජ්‍ය විශ්වවිද්‍යාලයක තියෙන ඒ කියන්නේ ෆැසිලිටිස් මැනේජ්මන්ට් තියෙන මොරටු යුනිවර්සිටි එකේ විතරයි. ඉතින් අපේ ඩිග්‍රී එක ගැන කතා කරනවා නම් ඩිග්‍රී එක මේන් ફોකස් වෙන්නේ බිල්ඩින් සර්විසස් කියන ඒරියා එකත් එක්ක. එතකොට මම තේරෙන විදිහට කිව්වොත් බිල්ඩින් ඩොක්ටර් කෙනෙක් කියන්නේ ඩොක්ටර් කෙනෙක්ව අපි දෙන්නේ මොකක් හරි සිම්ප්ටම් එකකට බෙහෙත් කරන්න. එතකොට බිල්ඩින් එකකට ඩොක්ටර් කෙනෙක්ව දෙනවා නම් ඒ තමයි ෆැසිලිටිස් මැනේජර් කෙනෙක් කියන එක සරලව කියන්න පුළුවන්. එතකොට එහෙම කතා කරද්දී මේ ෆැසිලිටිස් මැනේජ්මන්ට් කියන ඩිග්‍රී එකෙන් ඔයාලා ફોකස් කරන්නේ අර බිල්ඩින් එකේ ඔපරේෂන් ස්ටේජ් එකට ආවට පස්සේ ඔයාලට ඉන්වෝල්ව් වෙන්න පුළුවන් ඩිසයින් කරන ස්ටේජ් එකේදී ඊටත් වඩා ඔයාගේ වැලියු එක පෙන්වන්න ඔයාගේ වැලියු එක බිල්ඩින් එකකට දෙන්න අවස්ථාව හම්බ වෙන්නේ ඔපරේෂන් ස්ටේජ් එකේදී. ඒ කියන්නේ බිල්ඩින් එකක් හදලා ඉවර වෙලා ක්ලයන්ට් හෑන්ඩ් ඕවර් කරාට පස්සේ ඔයා තමයි බිල්ඩින් එක බලා ගන්න ඕනේ. ඒක සිස්ටම් එකක් වෙන්න පුළුවන්, හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි පැත්තෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සස්ටේනබිලිටි පැත්තෙන් වෙන්න පුළුවන්. විවිධ ඒරියාස් වලින් මේ ඩිග්‍රී එක ඇතුලේ ඔයාලට බිල්ඩින් එක බලා ගන්න ඕනේ කරන නොලෙජ් එක, අයිඩියා එක ලැබලා දෙනවා. ඉතින් ඒක තමයි සරල ෆැසිලිටිස් මැනේජ්මන්ට් කියලා කියන්නේ. ඔව් හරි සුමුදු. දැන් එතකොට ඒ කියන්නේ මොකක් හරි අපි බිල්ඩින් එකක් කස්ටමර්ට බාර දුන්නාට පස්සේ ඒකේ මේන්ටෙනන්ස් වල සම්පූර්ණ වගකීම යන්නේ මේ ෆැසිලිටිස් මැනේජ්මන්ට් ඩිග්‍රී එක කරලා ඉන්ඩස්ට්‍රි එකට එන අපේ ග්‍රැජුවේට්ස්ලාට. ඉතින් මේ ඩිග්‍රී එක ගැන අපි කතා කරගෙන යද්දී සුමුදු අපිට මොඩක් විස්තර කරන්න පුළුවන්ද කොහොමද මේක ප්‍රොසිෂන් වෙලා තියෙන්නේ කියලා යුනිවර්සිටි එක ඇතුලේ? කියන්නේ මොන ඩිපාර්ට්මන්ට් එකටද, මොන ඩිග්‍රී එකටද අයිති වෙන්නේ, මොන ෆැකල්ටි එකටද? ඒ ගැන පොඩ්ඩක් අපිට විස්තර දැනගන්න පුළුවන්ද? ඔව් ඇත්තටම ෆැසිලිටිස් මැනේජ්මන්ට් කියලා කියන්නේ ආකිටෙක්චර් ෆැකල්ටි එකේ තියෙන ඩිග්‍රී එකක්. ඒතකොට ආකිටෙක්චර් ෆැකල්ටි එකේ ෆැසිලිටිස් මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි ෆැසිලිටිස් මැනේජ්මන්ට් කියන ඩිග්‍රී එක අපිට දෙන්නේ. ඒ විදිහට තමයි යුනිවර්සිටි එක ඇතුලේ මේක පොසිෂන් වෙලා තියෙන්නේ. එතකොට ලංකාවේ ගත්තොත් ෆැසිලිටිස් මැනේජ්මන්ට් කියලා කියන්නේ ඇත්තටම ඉන්ජිනියරින් ඩිවිෂන් එකත් එක්ක මේන්ටනන්ස් ඩිවිෂන් එකත් එක්ක විවිධ නම් වලින්. ඒක ඉන්ජිනියරින් වෙන්න පුළුවන්, මේන්ටනන්ස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ෆැසිලිටිස් මැනේජ්මන්ට් කියන නමින් වෙන්න පුළුවන්. ඔය හැම එකකින්ම බිල්ඩින් එකක් ඇතුලේ මේ ජොබ් රෝල් එකකට ෆැසිලිටිස් මැනේජ්මන්ට් ඩිග්‍රී එකට යන්න පුළුවන් විදිහට අද ජොබ් මාකට් එක හැදිලා තියෙනවා. ඉතින් ඇත්තටම මොරටු යුනිවර්සිටි එකෙන් අර ජොබ් මාකට් එකේ තියෙන ගැප් එකක් අයිඩෙන්ටිෆයි කරලා හදපු ඩිග්‍රී එකක් විදිහට තමයි මේ ෆැසිලිටිස් මැනේජ්මන්ට් අපිට හඳුන්වා ගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට අපි මේ කතා කරන්නේ මොරටුවේ ආකිටෙක්චර් ෆැකල්ටි එකකින් ඔෆර් කරන ඩිග්‍රී එකක් ගැන. ඉතින් එතකොට අපි දන්නවා වැලිඩිටි එක මොකක්ද කියලා. මගේ ඊළඟ ප්‍රශ්න සුමුදු, දැන් අපි හිතමුකෝ මේක බලන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේකට ඇප්ලයි කරන්න කැමති. කොහොමද මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක වෙන්නේ සහ වැදගත්ම ප්‍රශ්නේ
මොන සබ්ජෙක්ට්ස් ඒ ලෙවල් වලට කරපු ළමයින්ටද මේකට ඇප්ලයි කරන්න පුළුවන් මොනවා හරි ස්පෙෂල් රික්වයර්මන්ට් එකක් තියෙනවද කොහොමද මේ දේවල් වෙන්නේ ඔව් එතකොට ෆැසිලිටීස් මැනේජ්මන්ට් ඩිග්‍රී එකට එන්න පුළුවන් ඔයා මැත්ස් හරි කොමර්ස් හරි කරලා තියෙනවා නම් A levels වලට. එතකොට මෙතනදී ඔයාලට එන්න කලින් මුකුත් එක්සෑම්ස් මුකුත් නැහැ. සාමාන්‍ය විදිහටම Z score එකෙන් තමයි ඩිග්‍රී එකට ගන්නෙ. හැබැයි යාලා රික්වයර්මන්ට් එකක් විදිහට O levels වලට ඉංග්‍රීසි වලටයි මැත්ස් වලටයි C passes ඉල්ලනවා. ඔයා මොන ස්ට්‍රීම් එකෙන් A levels කරලා තිබ්බත්. ඒ විදිහට තමයි සාමාන්‍ය විදිහටම තමයි අපේ ප්‍රොසෙස් එක වෙන්නේ. ඒකේ මුකුත්ම එක්සෑම්ස් මුකුත් එහෙම ස්ට්‍රික්ට් දේවල් නැහැ. හරි සුමුදු ඒ කියන්නේ මැත්ස් කොමර්ස් කරන ළමයෙක්ට O level ඉංග්‍රීසි වලටයි මැත්ස් වලටයි C passes තියෙනවා නම් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට සෙජ් ස්කෝර් එක මත තමයි බේස් වෙලා මෙයාලව ඩිග්‍රී එකට සිලෙක්ට් වෙන්නේ. හරි අපි එහෙම එන ළමයෙක්ගේ ඊළඟට පාත් එක කොහොමද හැදෙන්නේ? ෆස්ට් ඉයර් එකේ ආවට පස්සේ කොහොමද මොනවා හරි වෙනත් කොටස් වලට බෙදනවද? ස්පෙෂලයිසේෂන් තියනවද? පොඩ්ඩක් පැහැදිලි කරොත් එක්ක. ඩිග්‍රී එකට ආවට පස්සේ යුනිවර්සිටි එකේදී ඔයාලා ෆැසිලිටීස් මැනේජ්මන්ට් කියන ඩිග්‍රී එකට අදාළව කෝ සබ්ජෙක්ට්ස් ටික ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් වලදී ඉගෙන ගන්න ඕනේ. එතකොට සෙකන්ඩ් ඉයර් එකේදී කොටස් දෙකකට ඩිග්‍රී එක කැඩෙනවා. ඒකෙන් කිසිම ඔයාට ෆයිනලි හම්බෙන ඩිග්‍රී එකේ නමට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. එතකොට එතනදී කොටස් දෙක තමයි total facilities management කියන එකයි ESH කියන එකයි. එතකොට total facilities management කියන එක ගැන කතා කරොත් total facilities management කියලා කියන්නේ building services core එක කරගෙන තමයි total facilities management වල knowledge එක හැදෙන්නේ. එතකොට අනික් පැත්තෙන් health and safety ESH කියලා කියන්නේ environmental health and safety. එතකොට මෙතනදී health and safety තමයි core එක වෙන්නේ. එතන තමයි වෙනස තියෙන්නේ. එතකොට ඒකට අනුව ඉලෙක්ටිව් මොඩියුල්ස් විතරයි ඔයාලට වෙනස් විදිහට තෝරගන්න වෙන්නේ. කම්පල්සරි මොඩියුල්ස් ටික මොන කාණ්ඩෙට ගියත් එකම විදිහට තමයි තියෙන්නේ. හරි. එතකොට අපිට කොටස් දෙකක් තියෙනවා. කියන්නේ මේන්ලි මේක කොටස් දෙකකට බෙදෙනවා. අපි මේක අහන් ඉන්න කෙනාට පොඩ්ඩක් පැහැදිලි කරනවද මොකක්ද මේ කොටස් දෙකේ මොනවද තියෙන වෙනස සහ ඒගොල්ලෝ ફોකස් කරන ඒරියාස් ගැන පොඩ්ඩක් අපි ඉන්ඩස්ට්‍රි එක්සැම්පල් එකක් කරන් පැහැදිලි කරන්න පුළුවන් නම් මම හිතන්නේ අහන් ඉන්නට වඩා පැහැදිලි. ඔව් අපේ යුනිවර්සිටි එකේ මොඩියුල්ස් හැදිලා තියෙන විදිය ඩිග්‍රී එකේ කන්ටෙන්ට් එක ගත්තොත් අර ඉස්සෙල්ලා කිව්වා වගේම ඉලෙක්ටිව් සබ්ජෙක්ට්ස් විතරයි වෙනස් වෙන්නේ. එතනදී total facilities management කියන ඒරියා එකට ගියොත් එතනදී තියෙන්නේ building services core එක කරගෙන asset management වගේ දේවල් තමයි ඉලෙක්ටිව් සබ්ජෙක්ට්ස් විදිහට තෝරගන්න තියෙන්නේ. එතකොට business continuity risk management ඒ වගේ. එතකොට health and safety පැත්තට ගියොත් ඔයාලට එතන environmental health and safety කියලානේ තියෙන්නේ. එතනදී environmental certification වගේ දේවල් ඒ process එක කොහොමද වෙන්නේ? එතකොට ඒ දේවල් වලට මොනවද ඔයා දැනගෙන ඉන්න ඕනේ? requirements මොනවද? ඒ වගේ දේවල්. එතනිනුත් එහාට ගිහිල්ලා business එකේ risk management health and safety පැත්තත් එක්ක කොයි විදිහටද වෙන්නේ? මේ වගේ දේවල් තමයි වෙනස් වෙන්නේ ඒ කාණ්ඩ දෙක තෝරගත්තොත්. එතකොට අපි ඉන්ඩස්ට්‍රි එකට ගියාට පස්සේ අපි දන්නවා ඇතරම ඉන්ඩස්ට්‍රේගේ ගොඩක් දුරට අපේ ගාමන් මැනුෆැක්චරින් ෆැක්ටරි එකක් ගත්තොත් total facilities management කියලා කියන්නේ mainly engineering එහෙම නැත්නම් maintenance කියන division එකත් එක්ක සම්බන්ධ වෙන එක. එතකොට health and safety කියන්නේ වෙනමම area එකක්. environmental health and safety කියන්නේ වෙනමම area එකක්. එතකොට ඔය කියන දෙකටම ඔයාට ඔයා කැමති දෙයින් සමහර අය ඉන්න ඇතරම අර සර්විසස් කියන එකට ලොකු කැමැත්තක් නැති. සමහර අය ඉන්න සර්විසස් වලට කැමති. හැබැයි අර health and safety එහෙම නැත්නම් ඒ certification ඒ processes වලට කැමති නැති. ඒකට ඒ දේත් එක්ක ඔයාලට කැමති විදියට තෝරගන්න පුළුවන්. එතනදී ඔයා කැමති දේත් එක්ක ඔයාගේ area එක හදාගන්න පුළුවන්. හරි සුමුදු. ඉතින් මේ ඩිග්‍රී එකක් කරන ගොඩක් අයගේ අන්තිම පර්පස් එක තමයි ජොබ් මාකට් එකට එන්ටර් වෙන එක. ඉතින් අපි දැන් එන්න යන්නේ එතෙන්ට. සුමුදු කොහොමද මේ ෆැසිලිටිස් මැනේජ්මන්ට් කියන ඩිග්‍රී එකට ලංකාවේ ඇතුලේ සහ ඉන්ටර්නැෂනලි මොකද්ද තියෙන මොනවද තියෙන ඔපචුනිටිස් සහ මොකද්ද කොහොමද හැදිලා තියෙන ජොබ් මාකට් එක? ඔපේෂල් ඇතරම අපි ලංකාව ගැන කතා කරොත් ලංකාව ඇතුලේ තාම අර ෆැසිලිටිස් මැනේජ්මන්ට් කියන නමින් ඒක අර තාම ඇතරම නැගීගෙන යනවා කියලා කිව්වොත් ඒක එක අතකට හරි. මොකද දැනට ලංකාවේ අර ඉන්ජිනියරින් මේන්ටනන්ස් කියන ඩිපාර්ට්මන්ට් තමයි අපි ඕනෙම ෆැසිලිටි එකක් ඇතුළට ගියොත් අපිට දැක ගන්න තියෙන එක. ගාමන්ට් මැනුෆැක්චරින් ෆැක්ටරි එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොටෙල් එකක් වෙන්න පුළුවන්. ඒක ඕනෙම ඔෆිස් බිල්ඩින් එකක්ද අපාර්ට්මන්ට් එකක්ද අපිට දකින්න තියෙන මේ මේන්ටනන්ස් එහෙම නැත්නම් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් ඔන්න ඔය කියන නම්බරේ. හැබැයි දැන් මේ වෙද්දී අර ඒ තිබ්බ එක ටිකක්
යම් තාක් දුරකට වෙනස් වෙනවා. ෆැසිලිටීස් මැනේජ්මන්ට් කියන නමින්ම එස්ටැබ්ලිෂ් වෙන ගමන් තියෙනවා. ඒක අපිට දකින්න පුළුවන්. එතකොට අපි ග්ලෝබලි ගත්තොත් මිඩ්ල් ඊස්ට් වගේ දැන් ඩුබායි ගත්තොත් ෆැසිලිටීස් මැනේජ්මන්ට් කියන ජොබ් රෝල් එක ඒ නමින්ම ඒ විදිහටම අපිට දැක ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ෆැසිලිටීස් මැනේජ්මන්ට් වල අවුට්සෝසින් ඉන් හවුස්. ඒ කියන්නේ අපි ෆැසිලිටි එකක් අර අපි ඉස්සෙල්ලා කරන්නේ මේන්ටනන්ස් ස්ටේජ් එකේදී අපි ඔපරේෂන් ස්ටේජ් එකේදී බලා ගන්නවා කියලා. එතනදී ඒක ඉන් හවුස් කරන්නත් පුළුවන්, අවුට්සෝස් කරලා කරන්නත් පුළුවන්. ඒකට ඉන් හවුස් කරනවා කියලා කියන්නේ ෆැසිලිටි එක ඇතුළට අපි ඕන කරන ටෙක්නීෂියන්ස්ලා, ඉලෙක්ට්‍රීෂියන්ස්ලා අරගෙන අපි අපේ ඕන කරන ඔපරේෂන්ස් ටික කරගෙන යනවා අපි ඇතුලෙන්. හැබැයි ඒ වගේම දැන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා කොස්ට් කටින් එක අපිට පුළුවන් එළියෙන් ඒක කරන ස්පෙෂල් පාර්ටිස් ඉන්නවා අපි යාළගෙන් අවුට්සෝස් කරන්න පුළුවන්. එතකොට එතනදී ඒ අවුට්සෝස් කම්පැනි ෆැසිලිටීස් මැනේජර්ස්ලව ගන්නවා as a property manager කියමුකෝ. එතකොට property manager කෙනෙක් විදිහට යාව අපිට දාන්න පුළුවන් property එකට මේ apartment එක බලාගන්නේ ඔයා තමයි මේකට responsible. මේ විදිහට එකින් එකට වෙන වෙනම ෆැසිලිටීස් මැනේජර්ස්ලව යාලා ගන්නවා. එතකොට එයා යටතේ එයාට ඕන කරන විදිහට මේ ටෙක්නීෂියන්ස්ලා ඉලෙක්ට්‍රීෂියන්ස්ලා අරගෙන ඒක මේන්ටේන් කරගෙන යන්න තියෙනවා. ඔය විදිහට කරගෙන යන්න මිඩ්ල් ඊස්ට් වගේ රටවල් වල ගොඩක් එතනම ඒ නමින්ම ඒ ඩෙසිග්නේෂන් එකෙන්ම සෑහෙන්න ඉම්ප්‍රූව් වුණ මාකට් එකක් ෆැසිලිටීස් මැනේජ්මන්ට් කියන එකට තියෙනවා. එතකොට ලංකාවෙත් ඔයාලට ඕනෙම බිල්ඩින් එකක් දැන් අපි සමහර ඒවා තියෙනවා ඇත්තටම එක ස්ටේජ් එකකදී විතරයි ඔයාලට ඉන්වෝල්ව් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක බිල්ඩින් ටයිප් එකකට විතරයි ඔයාලට ඉන්වෝල්ව් වෙන්න පුළුවන්. මෙතනදී එහෙම එකක් නැහැ. ඔයාලට ඕනෙම බිල්ඩින් ටයිප් එකකදී බිල්ඩින් එකේ ඕනෙම ස්ටේජ් එකකදී මේන්ලි අපි කිව්වා ඔපරේෂන් ස්ටේජ් එකේදී කියලා ඔයාලට ඉන්වෝල්ව් වෙන්න පුළුවන්. ඒකට ඔයාගේ ජොබ් එක එතනදී හරිම සෙකියෝ. හරි සමුදු. ඉතින් මේ වගේම තව වැදගත් දෙයක් තියෙනවා. අපිට කියන්න බලන්න ඔයාගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක මොකක්ද? මේ ඩිග්‍රී එකත් එක්ක යුනිවර්සිටි එකේ ඉද්දී දැන් අවුරුදු 4ක් ඔයා මේක ඉඳලා ඔයා ඉන්නේ මේ හැමදේම දන්න තරක. මොකක්ද ඔයාගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක? ඔව් ඇත්තටම මුලින්ම කියන්න ඕනේ මම මේ ඩිග්‍රී එක තෝරගෙන මොරටුවට ආපු එක මගේ අර ඒක නිකන් බ්ලෙසිං එකක්. මම ඒකට ඇත්තටම සතුටු වෙනවා. ඒ කියන්නේ මම කොමර්ස් වලින් තමයි A levels කරේ. ඒතකොට ගොඩක් අය කිව්වා ඇයි මැනේජ්මන්ට් යන්නේ නැති. මේක අලුත් ඩිග්‍රී එකක්. කට්ටිය දන්නේ නැහැ. ඇයි එහෙම කරන්නේ? ඒතකොට මම මේ තෝරගත්ත එක ගැන මම මාරම සතුටු වෙනවා. ඒක මාරම සැටිස්ෆයිඩ් මම. එතකොට ඒකත් එක්ක මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඇත්තටම අර මැනේජ්මන්ට් කියන එක ප්ලස් අපි බිල්ඩින් සර්විසස් කියන එකත් එක්ක ලොකු ඒරියා එකක් කවර් වෙනවා. ඉතින් ඒකත් එක්ක ඇත්තටම අපිට වැඩ තිබ්බා. අවුරුදු 4ම අපි සෑහෙන වැඩ ගොඩක් කරා. අර නිකන් හිටියේ නැහැ. එතකොට ඒ වැඩත් එක්ක යුනිවර්සිටි ලයිෆ් එක මාරම් විදිහට එන්ජොයි කරන්න පුළුවන්. මොකද අනික් යුනිවර්සිටිස් වගේම අපි මොරටුව ඇතුලේ එහෙනම එන්ටර්ටේන්මන්ට් දේවල් ගොඩක් තිබ්බා අපිට. ඉතින් ඒ හැම එකක්ම එන්ජොයි කරා. අවුරුදු 4ක් ගියාද කියලාත් හිතෙන්නේ නැති වෙන්න ලයිෆ් එක එන්ජොයි කරා. ඉතින් බලාගෙන ඉන්න ඔයාට ආරාධනා කරනවා එන්න මොරටුවට ඒ අත්දැකීම ගන්න. ඒක ඇත්තටම තව දවසක කතා කරන්න පුළුවන් කතාවක්. ඉතින් හැමෝම එන්න. thank you සමුදු. ඔයාගේ එක්ස්පීරියන්ස් එක අපිත් එක්ක ෂෙයා කරගත්තා. මම හිතන්නේ බලන් ඉන්න අයටත් මේ එක්ස්පීරියන්ස් එක එයාලගෙන් වගේ දැනෙන්නේ නැති මටත් දැනුණා සමුදු එක්ස්ප්ලেইন කරද්දි. ඉතින් මේ වගේ තවත් වැලියබල් කන්ටෙන්ට් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලට වැලියබල් කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න සහ මේක වැලියබල් නම් වැලියබල් කන්ටෙන්ට් කියලා කමෙන්ට් එකක් යටින් දාන්න. ඒක තමයි අපේ ස්ට්‍රෙන්ත් එක වෙන්නේ. සහ ඔයාලට තව මේක ගැන සමහර ප්‍රශ්න ඇති, අපිට මෙතනදී කව වෙච්ච නැති දේවල් ඇති. ඒ දේවල් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි පුළුවන් තරම් ඉක්මනට කමෙන්ට් සෙක්ෂන් එකේ හරි එහෙම නැත්නම් තවත් වීඩියෝ එකකින් හරි අපි නැවතත් සුමුදු එකතු කරගෙන හරි අපි උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. තව වැදගත් ඉන්ෆර්මේෂන් එකක් තියෙනවා. අපේ WhatsApp channel එකේ link එක description එකේ දාලා තියන්නම්. ඒකට join වෙලා ඉන්න. මොකද මොනවා හරි valuable detail එකක් ආවොත් මේ දේවල් ගැන අපි ඒ documents, ඒ pictures අපි ඒ group එක හරහා ඒ channel එක හරහා ඔයාලට share කරන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් එහෙනම් තව එක වීඩියෝ එකකින් හමු වෙනකම් ගිහින් එන්න. Goodbye.